වැහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරාරදිලා Hi guys! ඉතින් ඔයාලට කොහොමද? ඔන්න මම අද අවුරුදු vlog එකේ part 1 තමයි ඔයාලට මේ අරගෙන ආවේ. අවුරුදු කිව්වම ඉතින් ඉස්සලම මතක් වෙන්නේ shopping නේ. ඉතින් ඔන්න අපිත් අවුරුද්දට ඇඳුම් බඩු හැම ගන්න ගියා. ඉතින් ඉස්සලම ගියේ Cool Planet එකට. ඒකට ගියා අපි සුදුට watch එකක් බලන්න. හැබැයි ඉතින් එතන අපිට හරියන watch එකක් තිබෙන්නේ නැති නිසා අපි ඔහොමම ටිකක් බලලා එහෙම ගියා ලේඩිස් එකට. ඉතින් ලේඩිස් එකට ගිහිල්ලා සුදු බයික් එක දාලා එනකම් මම මෙතෙන්ට ලයින් දියා. ඊට පස්සේ අපි දෙන්නම අතුරට ගිහිල්ලා ඉතින් ඔන්නෝම ටිකක් ඇඳුම් තේරුවා. බලන්නකො මේ ඇඳුම ඇත්තටම අන්නට වැඩිය හොඳයි. නිකන් ඉන්නව නම් මේ වගේ ඇඳුම් අරගෙන නම්. ඉතින් ඊට පස්සේ ඔන්න මම ඇඳුම් ටිකක් තෝරගත්තා. ඒ ටික අරගෙන දැන් ෆිට් ඔන් රූම් එකට තමයි යන්නේ ඉන්නේ. මාරම පොලිමක් තමයි තිබුණේ. ඊට පස්සේ ඉතින් ඔතෙන්ට වෙලා ඉඳලා ගිහිල්ලා ෆිට් ඔන් කරලා බැලුවා. ඉන්න මම ආයෙත් ඒ ටික පෙන්නනම්. ගයිස් මෙන්න මේකට තමයි මට නම් හිත ගියේ. ඒක මට මාරම ලස්සනයි. අනිත් මන් අනිත් අයට නම් මට ලස්සනයි. ඊට පස්සේ ඉතින් අපි තව බඩු වගේක් ගන්න තිබුණ නිසා එහෙමම ගියා නුගේගොඩට. නුගේගොඩ ගිහලා නුගේගොඩ මංජරියකට තමයි ගියේ. ඉතින් අපිට ඕන කරන බඩු ටිකක් අපි මෙතනින් අරගත්තා. මට ගොඩාක් වීඩියෝ ක්ලිප්ස් නම් ගන්න බෑ. මොකද සෙනග වැඩි. එතකොට අර වීඩියෝ ගන්න නෙවෙයි ඉක්මනට අපිට ඕන කරන දේ ගන්න තමයි ඉතින් බලන්නේ. ඔන්න ඔහොම ටිකක් ඇඳුම්තුත් තේරුවා එතනින්. හැබැයි අපිට සෙට් වෙන ඇඳුම් නම් තිබෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඕන කරන වෙන බඩු ටිකක් අරගෙන එතනින් ආවා. ඊට පස්සේ ඉතින් එතනින් එහා පැත්තේ තියෙන Cool Planet එකටත් ආයෙම ගියා. මේ නුගේගොඩේකට යන්නේ. මොකද මට පොඩි බඩුවක් තියෙනවා ගන්න. ඒක මේකේ තියෙන අවුට්ලට් එකක තමයි තියෙන්නේ. ඉතින් එහෙමම අපි ටිකක් ඇවිදලා කියලා රෑ වෙනකන් ඉඳියා. ඔය ගයිස් තියෙන නෙළුම් කුළුණ රෑට පේන විදිය මාරම ලස්සනයි. මේක අර එතනම ඉඳලා ඕන විඳින්න මාරම ලස්සනයි. Hi guys! ඉතින් අපි අවුරුද්දට ගෙදර යන තමයි හදන්නේ. දැන් වෙලාව 4:35යි. 3ට අවදි වුණේ අපි. ඒ වුණාට මේ ඉස්තරකට වරක් වෙනවා ඉතින්. දැන් තමයි යන්න හදන්නේ. අද චූටි බබත් අපිත් එක්ක යනවා. ඉතින් අද මේ ටිකක් අමාරු දිග ගමනක් තමයි යන්න හදන්නේ. මම මොකුත් මේක අපේම දැම්මේ නෑ. මොකද මේ අර අන්කම්ෆර්ටබල් නේද එතකොට. ටිකක් දුර ගමනක් නේ. චූටි බබත් ඉන්නවා මේ රේස් තේලා. යන්න තාම ඇඳුම් ඇඳුවේ නැහැ. ඉන්නේ මොකද? මේ බෝල කැටේ ඇඳුම කන්දලා එයා ප්ලේස්ටික් කරගෙන අපි දැන් යන්න තමයි හදන්නේ. යම් සුදු ටේස්ට්ලා ඉන්නේ. අපි ඉතින් දැන් යන්න පිටත් වෙලා ඉන්නේ. මේ කොහෙද සුදු? අපි අස්බෑරේ දැන් ඉන්නේ. තා පොඩි කඩු වගේ අගන්න කඩේට ගියා. ඒකෙන් තමයි පරක් දුන්නේ. එයා මේ අර උදේ උලඟ සීතලයිනේ. ඒ නිසා කැමති නෑ එළියට ඇවිල්ලා ඉන්න. ඒ නිසා දැන් ඉඳා ගන්න ඔයා. ඊටම පෙන්නන්නම් කොහොමද ඉතින් අපි ගෙදර යන්නේ කියලා. අපිට යන්න තියෙන කිලෝමීටර් 200ක්.
පහු කළා. දැන් කලුතර බෝධිය ළඟට තමයි එන්න හදන්නේ. ඉතින් ඒ ටිකත් පහු කරගෙන තව ගොඩාක් දුර අපිට යන්න තියෙනවා. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න. වෙන්තර ගඟ කියන්නේ වෙන්න මේකට ගයි. දෙන්නොත පාලමනේ. ඔන්න අපි වෙන්තර ගඟෙන් මෙහා පැත්තට ආවා. දැන් ඉන්නේ අපි දකුණේ නේද? යා දකුණු රටේ ඉන්නේ. ලංකාවේ වෙනම තියෙන රටක්. දැන් වෙලාව මේ 8යි නේද? අයියෝ දැන් වෙලාවගේ 8යි. දැන් අපි ඉන්නේ කොස්ගොඩ හරි. කොස්ගොඩට නම් ආව තව ආව විතර දුර ඊට වැඩිය දෙගුණයක් විතර දුර යන්න තියෙනවා. ආව වගේ අපි දැන් ගප්පයි. ඒක කෑම ගන්න කඩයක් හොය හොය තමයි යන්නේ. ඒක කෑම අරගෙන අපි ඔබ තරක නැවතිලා එනින් තමයි කෑම ගන්නේ. කඩේ කෑම අරගෙන බීච් එකට ගිහින් තමයි කෑම කන්න හිතාගෙන ඉන්නේ. මොකද පොඩි කියලා එක බෑ. ඊට දෙලියට යන්න ඕන නිසා. ඉතින් දැන් කෑම ගන්න තැනක් තමයි මේ හොයන්නේ. සුදු බැංකුවට ගිහිල්ලා එනකන් අපි මෙතෙන්ට වෙලා ඉන්දියා. ඉතින් මෙයාට අර ටිකක් ඇතුලේ රස්නේනේ. ඒ නිසා මම මෙයාව ටිකක් එළියට ගත්තා. ඒ අතර ඉතින් කට්ටිය ඇවිල්ලා බලනවා මෙයාව. මං ඉතින් ඔහම තියාගෙන ඉන්දිය ටිකක් වෙලා යා ATM එකට ගිහිල්ලා එනකන්. ඊට පස්සේ එහෙමම අපිට කන්න දේවල් ටිකකුත් අරගෙන ආයෙම ඕන ගමන පටන් ගත්තා. ඊට පස්සේ මං දිගටම ටිකක් දුර මෙයාව මේ විදිහට එළිය තියාගෙන ගියේ. මොකද එයාට හුලං වදින්න ඕනේ. දැන් අර අවුව වැටින නිසා එයාට ටිකක් ඇතුළේ ඉති දාඩියයි. ඉතින් බලන්නකෝ අනේ හුලං වැඩි ෂෝක් එකට යනවා යා මාරම ආසයි මේ විදිහට යන්න. ඉතින් මමත් ඒ නිසා ටිකක් වෙලා යාව එළිය තියාගත්තා. අර හුලඟ සැර වුණාම යාට ටිකක් අමාරුයි. හැබැයි ඒ වුණාට ෆුල් ආතල් එකේ එයා ඉතින් ගියා. ඊට පස්සේ එයා ලොකු නින්දක් දැම්මා. ආයෙම අවදි වෙලා මේ බලන කම්මැලිකමට කරන දේ මම මෙහෙම අත තියාගත්තම මගේ අතට බර වෙලා තමයි දැන් ඉන්නේ. එහෙම එයා ගොඩාක් දුර ආව මගේ අතට බර වෙලා ඒ අර නිකට තියාගෙන අතට බර දීගෙන තමයි ඉන්නේ. මං අත ගත්තොත් එයාගේ ඔළුව වැටෙන ගානට තමයි තියෙන්නේ. ඔන්න බලනකො මං ටිකක් දුර ගිහිල්ලා මගේ අත අරගෙන බලනවා. එතකොට එයා වැටෙනවා. ඊ ගමන් මෙයා ආයෙම හොයනවා කෝ අත කියලා එයාගේ ඔළුව තියාගන්න. හරි කපටිය මේ හිටියට අපේ චූටි බබා. ඉතින් අන්න අපි ගාල්ලටත් ආවා. දැන් අපි ඉන්නේ ගාල්ල ටවුන් එකේ. මෙතන ඉඳලත් අපිට ටිකක් දුර යන්න තියෙනවා අපේ ගෙදරට යන්න. ඉතින් ඔහොමම අපි ආයේ එතනින් පේස්ට්‍රීත් අරගෙන දිගටම යන්න තමයි මේ හදන්නේ නවතින්නේ නැතුව. දැන් අපි යන්නේ බීච් රෝඩ් එකේ. ඉතින් බලන්නකෝ ගොඩක් දැකලා පුරුදු තැනකින් තමයි අපි මේ දැන් යන්නේ. ගාල්ලේ එන්නයි BM එකේ. ඉතින් මං ගොඩාක් ආව ගිය තැනක් තමයි මෙහෙ. මේ කැම්පස් එකට තමයි මම මුලින්ම ආවේ software engineering වලට. ඉතින් ඇත්තටම ගොඩක් මතක පිරුණු තැනක් තමයි ගාල්ල NIBM එක කියන්නේ. ඒ වගේම තමයි ඒ කාලේ තිබ්බේ නැහැ මේ girl city center එක. දැන් නම් open කරලා තියෙන්නේ ඉතින්. දැන් නම් guys ගොඩක් කවුව වැටිලා තියෙන්නේ. දැන් ටිකක් දවල් වෙලා. ඉතින් දැන් අපි අකුරැස්ස පැත්තෙන් තමයි යන්න හිතාගෙන ඉන්නේ. මොකද මාතර පැත්තේ යනකොට beach road එකේනේ දිගටම යන්න වෙන්නේ. එතකොට මාරම රසණයක් තියෙන්නේ. අවුවත් සැර වැඩි. ඒ නිසා අපි අකුරැස්ස පැත්තෙන් තමයි යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් දැන් මේ අකුරැස්ස පැත්තෙන් යන ගමන් තමයි ඉන්නේ. ගෙදර ඇවිල්ලා අවුරුදු කෑවට පස්සේ guys මම ලෙඩ වුණා. එතකොට අර කටහඬත් අවුල් ගියා. ඉතින් මට මේ වොයිස් කරනකොටත් මම ලෙඩ වෙලා ඉන්නේ. ඒ නිසා තමයි අර පොඩක් කටහඬ අවුල්. ඒ නිසා තමයි මට වීඩියෝ එකක් ගේන්නත් පරක්කු වුණේ. ඉතින් බලන්නකෝ guys අපේ පැත්තට ආවම මාරම ලස්සනක් තමයි තියෙන්නේ. ඔක්කොම කොළ පාටයි. අවු සැර වුණාට හුලම් වදින නිසා චූටි බබා තොඳින් නිදාගෙන තමයි එන්නේ. ඉතින් ඔය මම දැන් අකුරැස්ස පැත්තෙන් එන ටික තමයි වීඩියෝ එකක් ගත්තේ. දැන් ඕන guys අපේ ගමට ඇවිල්ලා තමයි ඉතින් ඉන්නේ. දැන් ගෙදරට ගොඩාක් ළඟයි. ගෙදර යන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ගෙදර ගිහිල්ලා හම්බෙමු. ලොකු දුරක්නේ guys අපි ආවේ. ඉතින් මාරම මහන්සි. ටිකක් වෙලා රෙස්ට් කරලා මං චූටි බබාව නෑවුවා. අපේ ඩියක බබා නාන්න වැඩි කැමැත්තක් තියෙන කෙනෙක් නෙමෙයි. එයා ඔය බලාගෙන ඉන්නේ එළියට පනින්නේ කොහොමද කියලා. ඉතින් මාර අමාරු එයා නාවන්න. ගොඩක් කෑ ගහනවා. ඒ වගේම තමයි දඟලනවා. ඉතින් ඉක්මනට ආලලා නාවල එළියට ගත්තා. මට වීඩියෝ ක්ලිප්ස් නම් ගන්න බැරි වුණා. මොකද එයා දඟලන නිසා.
ඔය පේනවනේ එතනත් කෑ ගහනවා එයා. වැඩි කැමැත්තක් නෑ නාන්න. ඔය ඉතින් එයා නාලා ඉවරුනාම ඔක්කොම ලෝම ටික ඇඟට ඇලිලා තියෙන ඉතින් මාත් එහෙමම නාගත්තා. ඉතින් මේ මම ආව පුංචිලයි ගෙදර. එතකොට දැක්ක පොඩි දෙයක් මට හිතුනේ ඒක ඔයාලත් එක්කත් ෂෙයා කරගන්න. ඇත්තටම ඒක දැක්කම මාර විදිහට දුක හිතෙනවා. ඒකට මට ඉතින් මතක් වුණා වීඩියෝ ක්ලිප් එකක් ගන්න ඕනේ කියලා. මේක මම ඔයාලට ඒක පෙන්නන්න. මෙන්න මේක තමයි ඒ වැඩේ. අනේ පව් බලන්න ඔයාලා මේ මම සද්ද නැති ඉන්නම්. ඔයාලා අහගෙන ඉන්න සද්දේ. ඔයාලා බලනවා ඇති මම මේ මොකද්ද පෙන්වන්නේ කියලා. මේ මෙයාගේ අම්මා මෙයා චූටි කාලෙදිම නැති වුණා. ඉතින් එයාට අම්මගේ කිරි නැති වුණා බොන්න. එතකොට අපේ පුංචිලා ඉතින් කඩෙන් තමයි කිරි ගෙනත් දීලා තිබුණේ. එහෙම නැතුවර එයාට මව් කිරි නැති වුණ නිසා මෙයා චූටි කාලේ ඉඳලම මෙන්න මෙහෙම එයාගෙම මෙන්න මේ විදිහට උරල බලනවා. එයා හිතන් ඉන්නේ එයා කිරි බොනවා කියලා. පවුවනේ ඉතින් ගයිස් ඊටත් වඩා දුක හිතෙනම දේ තමයි මම මේ වීඩියෝ එක ඔයාලට ගේනකොට මේ පූස් පැටියව නැහැ. එයා කොහේ ගිහලද කියලා හොයාගන්න බෑ. දවස් ගාණක් වෙනවා. අපිට හිතෙන්නේ නම් සතෙක් කලලා මරලා වෙන්නේ නැති. ඉතින් ඇත්තටම මේ වෙනකොට එයා නැහැ අපිත් එක්ක. මම ඉතින් එහෙමම ගෙදර ආවා ගයිස්. ගෙදර එනකොට අපේ අම්මයි මල්ලි එකතු වෙලා වත්ත සුද්ධ කරනවා. මොකද ඉතින් අර කැලේ වෙලා වගේ තියෙන්නේ නැහැනේ අවුරුද්දට ඔක්කොම සුද්ධ කරලා ලස්සනට හදා ගන්නවනේ. ඉතින් දැන් වතත් සුද්ධ කළා මේ ටික අතු ගන්න ඕනේ. අතු ගාලා එහෙමම අපි ගියා ආයෙම හවස ඇඳුම් ගන්න. මොකද අපේ නංගිට ඇඳුම් ටිකක් ගන්න තිබුණා තව. එහෙමම ඇඳුම් ටිකත් අරගෙන ඒ දවසේ එහෙමම ඉවර කරා ගයිස්. ඉතින් ඊළඟ vlog එකෙන් හම්බෙමු අවුරුද්ද අපි කොහොමද ගත කරේ කියලා. අවුරුද්ද දවසේ අපි මොනවද කරේ කියලා. ඉතින් ගයිස් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bye guys.